අද මං අරන් ආවේ නාරං කැවුම් හදන විදිහ. ඔයාලට මම මගේ ක්‍රමයට ලේසියෙන් නාරං කැවුම් හදන්නේ කොහොමද කියලා දෙන්නම්. හරිම ලේසි, හරිම රසවත් රෙසිපි එකක් මේක. අපි බලමු මේ රසම රස නාරං කැවුම් හදන්න මොනවද ඕන කරන්නේ කියලා. මෙතන ගාගත්ත පොල් ග්‍රෑම් 250ක් තියෙනවා. ඊට පස්සේ සීනි ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. කරටි මුංගු කරල් 3ක විතර ප්‍රමාණයක්. පාන් පිටි ග්‍රෑම් 100ක්. අපි දැන් මේ විදියට පොල් පැණි එක හදාගමු. අපි ගත්ත සීනි ග්‍රෑම් 150න් සීනි හැඳ 3ක් විතර අරගෙන කැරමල් එක හදා ගන්න ඕන. සීනි එක මේ ගානට කළු වෙනකම් තියන්න. මෙහෙම කළු වුණා කියලා තිත්ත රසක් එන්නේ නැහැ. දැන් ඔයාලා මේකට උණු වතුර මේ හැඳ 3ක් විතර එකතු කරගන්න ඕන. දැන් ඔයාලා මේකට ඉතුරු සීනි ටිකත් එකතු කරගන්න ඕන. සීනි ටික හොඳට තිය කරගන්න. මේ වෙලාවේ යාළ බදලා කුඩු කරගත්ත එනසාල් කුඩු ටිකත් ඔකටම එකතු කරගන්න ඕන. දැන් සීනි දිය වෙලා දාගත්ත ප්‍රෝග්‍රෑම් 250න් දැන් එකතු කරගන්න ඕන. හොඳට කලවම් කරගන්න. පොල් එක ගොඩක් තෙත ගතියට තියාගන්න එපා. එතකොට ගුඩි ගහගන්න බැරි වෙනවා අපිට. මේ වෙලාවේ ඔයාලා ලුණු ටිකක් එකතු කරගන්න රස අනුව. මෙතන මං නුන් යට පිටි ග්‍රෑම් 25ක් අරගෙන තියෙනවා. බදලා කුඩු කරගනිද්දි බාගට වගේ තමයි කුඩු කරගත්තේ. පිටි දාන්න අත්‍යවශ්‍යම නැහැ. ගුලි කරගන්න පහසු වෙන නිසා තමයි මම මේක දාගන්නේ. එහෙම නැත්නම් පොල් පැණි විතරක් දාගන්නත් පුළුවන්. කැමති නම් රට ඉඳි ටිකක් පොඩියට කපලා දාගන්නත් පුළුවන්. එතකොටත් රසයි. පොල් පැණි එක හරිය මේ විදියට කුඩි කරලා පැත්තකින් තියාගන්න. අඩුවම ද්‍රව්‍ය ප්‍රමාණයකින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක් තමයි නාරං කැවුම් කියන්නේ. අපි බලමු දැන් මේකේ පිටි කට්ටි කොහොමද හදාගන්නේ කියලා. මෙතන පාන් පිටි ග්‍රෑම් 100ක් තියෙන්නේ. ඒකට ලුණු ටිකක් එකතු කරගන්න. කහකුරු ටිකකුත් එකතු කරගෙන හොඳට කලවම් කරගෙන වතුර ටික ටික දදා බැටර් එක හදාගමු. වතුර වෙනුවට ඔයාලට පොල් කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තවත් රසයි. බැටර් එක ක්‍රීම් එකක් වගේ වෙනකන් හදාගන්න. දැන් බැටර් එක හරි. හදපු නාරං කැවුම් එකින් එක තාලා බැටර් එක තවරගමු. එහෙම තවරගත්ත නාරං කැවුම් ටික තෙල් එකක් ලිපේ තියලා රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. මේ ගානට බැදෙනකොට ලිපෙන් බාගන්න. මේ තියෙන්නේ අඩුවම ද්‍රව්‍ය ප්‍රමාණයකින් ලේසියෙන් රසම රසට හදාගත්ත නාරං කැවුම්. ඔයාලත් හදන කමෙන්ට් එකක් දාන්න.